අපි දන්නවා ඇතැම් සටන් කලාවන් වල විවිධ වර්ණ වලින් යුත් බෙල්ට් එකක් ලබා දෙනවා. ඉතින් ගොඩක් අය මේ පටි බැඳගත්තට ඇයි මේවා බඳින්නේ? මේ එක් පටි වල තේරුම මොකක්ද කියන එක ගැන දන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්නේ කරාතේ වල එන විවිධ වර්ණ වලින් යුත් බෙල්ට් වල තේරුම මොකක්ද කියන එක ගැන. අපි බලමු ඉස්සෙල්ලාම ඇයි මේ මාෂල් ආර්ට් වල බෙල්ට් සිස්ටම් එකක් තියෙන්නේ කියලා. පළවෙනි හේතුව තමයි එක් ශිෂ්‍යයන්ගේ මට්ටම හඳුනා ගන්න. මේ බෙල්ට් සිස්ටම් එක තුලින් ශිෂ්‍යයෙක් අදාළ මාෂල් ආර්ට් එක කොපමණ දුරට ඉගෙනගෙන තියෙනවද, අත්දැකීම් කොපමණ තිබෙනවද වගේ ශිෂ්‍යයාගේ මට්ටම් පෙන්눔 කරන සාධක දැක්වෙනවා. විශේෂයෙන්ම බෙල්ට් එකෙන් බෙල්ට් එකට ලැබෙන ප්‍රමුඛතාවය හරහා ශිෂ්‍යයා අදාළ සටන් කලාව සඳහා ඉතාමත් හොඳ උනන්දුවක් ඇති වෙනවා. තවත් වැදගත්ම කාරණාවක් තමයි විනය. මාර්ෂල් ආර්ට් වල බෙල්ට් එකකින් තවත් බෙල්ට් එකකට යනවා කියන එක හිතන තරම් පහසු කාරණාවක් නන් නෙවෙයි. ඉතින් ඒ තුලින් කාලය, කැපවීම, අකණ්ඩ පුහුණුව වගේ දේවල් හරහා අදාළ ශිෂ්‍යයාගේ විනයානුකූල බව වැඩි කරනවා. ඒ වගේම තමයි කරාතේ වල ගෞරවය, ආරක්ෂාව වගේ දේවල් සඳහාත් මේ බෙල්ට් සිස්ටම් එක යොදා ගන්නවා. දැන් අපි බලමු කරාතේ වල තියෙන බෙල්ට් වල තේරුම මොකක්ද කියලා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ කියන්න යන දේවල් කරාතේ වල තියෙන ස්ටයිල් එකකින් ස්ටයිල් එකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ සාමාන්‍යයෙන් භාවිත වන සිස්ටම් එක මං ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. කරාතේ වලදී ඔයාට හම්බෙන පළවෙනි බෙල්ට් එක තමයි වයිට් බෙල්ට් එක. වයිට් බෙල්ට් එකේ තේරුම තමයි ඔයා මේ කලාවට අලුත් වගේම පිරිසිදු මනසකින් යුතුව ඉතාමත් හොඳ දිගු ගමනක් යන්න සූදානම් කියන එක. ඊළඟට ඔයාට හම්බෙන බෙල්ට් එක තමයි යෙලෝ බෙල්ට් එක. මේකෙන් අදහස් වෙන්නේ හරියට නිකන් සූර්යාලෝකයක් පතිත වුණා වගේ කරාතේ වල මූලික දැනුම ඔයා තුළ දැන් තිබෙනවා කියන එක. දැන් ඔයාට කරාතේ ටෙක්නික්ස් ගැන යම් තාක් දුරකට අවබෝධයක් තිබෙනවා. ඊළඟට ඔරෙන්ජ් බෙල්ට් එක. මේකේ තේරුම තමයි ඔයාගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා කියන එක. දැන් ඔයා තුළ හොඳ ආත්ම විශ්වාසයක් ගොඩ නැගිලායි තියෙන්නේ. ඔයාට හම්බෙන ඊළඟ බෙල්ට් එක තමයි ග්‍රීන් බෙල්ට් එක. මේකේ තේරුම තමයි ඔයා දැන් ගහක් වගේ වර්ධනය වෙමින් තිබෙනවා කියන එක. දැන් ඔයාගේ ටෙක්නික්ස් හරිම ස්මූත් වගේම ඉතාමත් හොඳ ශරීර යෝග්‍යතාවයක් තිබෙනවා. කරාතේ වල ඔයාට හම්බෙන ඊළඟ බෙල්ට් එක තමයි බ්ලූ බෙල්ට් එක. මේකෙන් අදහස් වෙන්නේ ඔයාට දැන් ගැඹුරු මුහුදක් වගේ කරාතේ ගැන හොඳ දැනුමක් තියෙනවා කියන එක. ඒ වගේම ඔයාගේ කන්ට්‍රෝල්, ටයිමින් වගේ දේවල්, මනසත් ශරීරයත් අතර හොඳ සම්බන්ධතාවයක් වගේ දේවල් හොඳින් දැන් ඔයාගේ ගොඩනැගිලා තියෙනවා. ඊළඟ බෙල්ට් එක තමයි පර්පල් බෙල්ට් එක. මේකේ තේරුම තමයි උසස් මට්ටමකට ගමන් කරන අවධිය වගේ අදහසක්. දැන් ඔයාගේ ටෙක්නික්ස් ඉතා උසස් මට්ටමක තිබෙනවා. ඔයාට හම්බෙන ඊළඟ බෙල්ට් එක තමයි බ්‍රවුන් බෙල්ට් එක. මේක ටිකක් වැදගත් කොට සලකන්න ඕන අවධියක්. ඒ මොකද මේක තමයි බ්ලැක් බෙල්ට් එකට කලින් ඔයාට හම්බෙන බෙල්ට් එක. මේ අවධියේදී ඔයා ඔයාගේ ටෙක්නික්ස් හොඳින් පොලිෂ් කරගන්න ඕන. ඒ වගේම තමයි ඔයා ඔයාගේ ඊගෝ එක කන්ට්‍රෝල් කිරීමත් මේ අවධියේදී කළ යුතු ඉතාමත් වැදගත් කාරණාවක්. අවසාන වශයෙන් ඔයාට හම්බෙන බෙල්ට් එක තමයි අපි හැමෝම දන්න බ්ලැක් බෙල්ට් එක. ගොඩක් අය හිතන්නේ බ්ලැක් බෙල්ට් එක ගත්තාම ඔහු කරාතේ වල කෙල පැමිණි පුද්ගලයෙක් කියලා. ඇත්තෙන් මේක වැරදි. අනිත් බෙල්ට් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක හිටියත් බ්ලැක් බෙල්ට් එක ලබා ගන්නවා කියන්නේ කරාතේ වල තව පාරක් විවෘත වුණා වගේ දෙයක්. ඒ කියන්නේ ඔයාට තව කරාතේ වල ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියන එක. ඉතින් බ්ලැක් බෙල්ට් එක ගත්තු කරාටේ ශිෂ්‍යයෙකුට ගොඩාක් ලොකු වගකීමක් තියෙනවා. ඔයාට පහළ ඉන්න සිසුන්ට මේ කලාව නිවැරදිව කියලා දෙන එක ඒ අතරින් ඔයාට පැවරෙන ලොකුම වගකීමක්. ඉතින් ඔන්න ඔහොම තමයි කරාතේ වල විවිධ වර්ණ වලින් යුත් බෙල්ට් සිස්ටම් එක වැඩ කරන්නේ. කරාතේ වලට අමතරව ජූඩෝ, ටයිකොන්ඩෝ වගේ ආර්ට් වලත් මේ බෙල්ට් සිස්ටම් එක භාවිතා වෙනවා. ඉතින් ඒ දේවල් ගැනත් මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. එහෙනම් ඔබට සුබ දවසක්.